උත්තරීතර සෙනෙහසේ සදානුස්මරණීය මණිසෝමාරාමය. ඉතිහාස ග්‍රන්ථයන් පිරික්සීමේදී 8ම ස්ථානයට අයත් වන ලංකාරාමය පිළිබඳ ලියවී ඇත්තේ අල්ප වශයෙන්. මෙහි ධාතු ගර්භයේ නිධන් කර ඇති සුවිශේෂී පූජනීය නිධන් වස්තුන් පිළිබඳව එහි සඳහනක් නැතත් සම්බුදුරජාණන් වහන්සේගේ සර්වඥ ධාතුන් වහන්සේ මෙහි නිධන් කර ඇති බවට සැකයක් නොමැත. ඓතිහාසික වටිනාකමින් කිසිසේත්ම අවතක්සේරු කළ නොහැකි මේ ගොඩනංවන ලද්දේ වළගම්බා රජතුමන් විසින් බව කියවේ. රජතුමා තම බිසව වූ සෝමාදේවිය වෙනුවෙන් කර වූ සෝමාරාමය මේ යයිද මතයක් පවතී. එස් පර්ණවිතානයන්ගේ ලංකාවේ ස්තූපය නම් ග්‍රන්ථයේ පැවසෙන්නේ වළගම්බා රජතුමන් විසින් නිමවන ලද සිලාසොබ්බ කණ්ඩක නම් චෛත්‍ය මේ විය යුතු බවට අනුමාන වශයෙන් අදහස් කෙරෙන බවයි. එහෙත් අනුරාධපුර 8ම ස්ථානයේ පොත ලියූ මහාචාර්ය ටී.ජී. කුලතුංගයන් පවසන්නේ ලංකාරාමය පුරාණයේ හඳුන්වා ඇත්තේ මණිථූපාරාමය, මණිසෝමාරාමය ආදී නම් වලින් බව බෝධිවංශ ගැටපදය මහාවංශය ආදියෙන් හෙළිවන බවත් මෙය සීල සොබ්බකණ්ඨක ගල් හෙබකඩ චෛත්‍ය යනුවෙන් වරදවා වටහා තිබෙන බවත්ය. අද ලංකාරාමය වෙනම ආරාමයක් වුවද පුරාණයේ මේ අභයගිරියට අයත් ආරාමයක් ලෙස පැවති බවටත් මෙය ඊට අයත් භික්ෂුණී ආරාමයක් විය හැකි බවටත් ඔහු තවදුරටත් පවසයි. මහා විහාරයට තූපාරාමය තිබුණාසේ අභයගිරි විහාර සංකීර්ණයට ලංකාරාමය සතුව පැවතුණු බව කියවේ. ලංකාරාම චෛත්‍යද තූපාරාම චෛත්‍ය සේම වටදාගයකින් ආවරණය වී තිබූ අලංකාර ස්තූපයකි. ලංකාවේ ස්තූප ග්‍රන්ථයේ පවසන පරිදි මේ තූපාරාමයට වඩා ප්‍රමාණයෙන් කුඩාය. ස්තූපය පිහිටා ඇති වටකුරු මළුවේ විශ්කම්භය අඩි 132යි අඟල් 2කි. ස්තූපයේ පාදම අඩි 44යි අඟල් 2ක විශ්කම්භයකින් යුක්තය. මේ තූපාරාමේ ආකෘතියට සමගාමීව පැවතියේය. මෙම ස්තූපයන් දෙකෙහිම වටදාගිය දරා සිටි ශෛලමය කුළුණු හිස් ලංකාවට පමණක් විශේෂ වූ නිර්මාණයන් බව පැවසේ. ලංකාවේ ස්තූපය නම් ග්‍රන්ථයේ තවදුරටත් සඳහන් වන්නේ මෙය ප්‍රතිසංස්කරණය කිරීමේදී ආදී ලක්ෂණ විකෘති කරමින් අවලක්ෂණ ආකාරයකින් ප්‍රකෘතිමත් කර ඇති බවකි. චෛත්‍යයේ වටදාගිය ඉදිකර ඇත්තේ කනිට්ඨතිස්ස රජතුමා විසින් බව මහාවංශය පවසයි. එනම් ක්‍රිස්තු වර්ෂ 164ත් 192ත් අතර කාලයේ ලංකාරාමේ පොහොයගේ කරවන ලද්දේ ක්‍රිස්තු වර්ෂ 253ත් 266ත් අතර රජකම් කළ ගෝඨාභය රජතුමා විසිනි. වර්තමාන ස්තූපයේ විශ්කම්භය අඩි 38ක් පමණ වේ. වළගම්බා රජතුමන් තම ආදරණීය බිසවගේ සෙනෙහසට ගෞරවයක් වශයෙන් තිලින කළේ චෛත්‍යයකි. ආක්‍රමණික සොලි හමුදාවක් හා සටන් වෙද පරාජයට පත් වූ වළගම්බා රජතුමා පලාගිය රියට වේගවත්ව යාමට නොහැකි වූයේ එහි බර වැඩිකම නිසාය. රජතුමාගේ අයියන්ඩියගේ බිසව වූ අනුලා දේවියද ඔහුගේ සොහොයුරාගේ පුතා වූ මහා චූලි හා රජ යුවලගේ පුතා වූ මහානාගද නැගසිටි රථයේ වේගය වැඩි කරන අටියෙන් මාරාන්තික සතුරු ආක්‍රමණය පිණිපිනී ආත්ම පරිත්‍යාගයෙන් රථයෙන් බැස්සේය. වළගම්බා රජතුමාගේ අගමෙහිසිය වූ සෝමාදේවිය නම් වීර මාතාව නිසා මව්බිම නැවතත් එක්සේසත් කිරීමට නිරින්දෙකු අපට ඉතිරි විය. ඒ උතුම් මාතාවගේ ආත්ම පරිත්‍යාගයට මෙන්ම උත්තරීතර සෙනෙහස වෙනුවෙන් රජතුමා සෑදූ සදානුස්මරණීය සිහිවටනය ලංකාරාමය නම් වන මෙම ඓතිහාසික ස්තූපයයි. ලංකාරාම සෑරදුන් අභියසදී ලෞතුරා බුදුපියාණන් වහන්සේගේ ශ්‍රී නාමයට පූජෝපහාරයක් ලෙස නලලතට එසවෙන අංජලීකරණීය වූ ඔබ දෑත සදැහැති නිවුන සිත මහා ආත්ම පරිත්‍යාගයක් කළ මාතාවකගේ උත්තරීතර සෙනෙහසක නාමය වෙනුවෙන්ද පිදෙන පූජෝපහාරයකට එක්වනු ඇත.